දවසකට 3 වේලක් කන්න බැරිව පවුල් අවුල් වෙලා ඉන්න රටක සිද්ධ වෙන මේ වගේ නාස්තියක් දිහා බලාගෙන කොහොමද උහුලන් ඉන්නේ රටට ආදරය කරන පිරිසක් විදිහට? චෝගම් සමුළුව ලංකාවේ තිබ්බේ 2014 දී. ඒකට සහභාගී වුණු විදේශ රාජතාන්ත්‍රික අමුත්තන්ට ප්‍රවාහන පහසුකම් සපයන්න අලුත්ම සුඛෝපභෝගී බස් රථ 100කුත් ලංකාවට ගෙනාවා. සමුළුව ඉවරුණාට පස්සේ ඒ බස් රථ 100න් 68ක් මොරටුව කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට ලබා දුන්නා. ඒ දුන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් අපේ ජනතාවට සැප පහසු විදියට ගමන් බිමන් යන්න. නමුත් අද වෙනකොට ඒ බස් රථ ගෙනලා අවුරුදු 11ක් ගෙවිලා ගිහින් ඒ දුන්නු 68න් 48යි පාරේ දුවන්නේ. ඉතිරි 20 ගාල් කරලා අයින් කරලා දාලා. දසත අපි ටිකක් හොයලා බැලුවා. ඇයි මේ කියලා. බලනකොට අමතර කොටස් නැති නිසාලු. හැබැයි මේ වෙනකොට අමතර කොටස් ලැබිලාලු තියෙන්නේ. දැනට පාරේ දුවන ඉතිරි 48 ගැනත් අපි ටිකක් විපරම් කරලා බැලුවා. බලනකොට ඒ බස් රථ 48නුත් 10ක් දුවන්න බැරිව ගාල් කරලා. ඒවයේ ටයර් ගෙවිලා. පාරක ධාවනය කරන්න බෑ. පාරට දැම්මොත් මිනිස්සුත් ඔහි ගොඩ වෙයි. මොකද එයාලා බස් එකේ ටයර් චෙක් කරලා නෙමෙයිනේ නගින්නේ. අන්තිමට එයාලට නතර වෙන්න වෙන්නේ හොස්පිටල් වල. ටයර් ගෙවිලා අයින් කරපු 10ට අමතරව දැනට දුවන සමහර බස් රථවල ටයරුත් හොඳටම ගෙවිලා. ඒවත් අවලන් තත්ත්වෙන් තියෙන්නේ. හේතුව අවශ්‍යව තියෙන්නේ ටයර් එකක එසමුම් බර කිලෝ 2800 කාණ්ඩයෙන්. නමුත් ටෙන්ඩරේ ඇනුම් කරලා තියෙන්නේ කිලෝ 3000 බරපන්තියේ ටයර්. ඉතින් මේ ටයර් ප්‍රශ්න හින්දා දවසින් දවස ඉතුරු බස් ටිකත් එකින් එක ධාවනයෙන් ඉවත් වෙනවා. වෙන බස් රථවල ටයර් ගලවලා මේ බස් වලට හයි කරලා දුවන අයරුත් අපිට දැක ගන්න ලැබුණා. ඒක මගේ ජනතාවගේ ජීවිතත් එක්ක ප්‍රවාහන බලධාරීන් කරන බොහොම අවදානන් සෙල්ලමක්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ඒ වගේම සේවකීන් මුදල් හොයන්න පාවිච්චි කරන්නේ මගේ ජනතාවගේ ජීවිත නේද කියලා හිතපු අපි ලංගම සභාපතිතුමාගෙන් පොඩ්ඩක් මේ ගැන අහලා බැලුවා. මේක මට සති දෙකක් විතර වෙනෝ මේ ප්‍රශ්නය ඇවිල්ලා. අපි මෙතෙක් ගත්තේ 2800 කියන තත්ත්වය යටතේ තියෙන ටයර්ස් අරගෙන තිබුණේ. දැනටත් මේ බස් වල ධාවනය වෙන්නේ ඒ ටයර්. හැබැයි මේ පාර ටයර් ඕකට දෙන ටෙන්ඩර් එක හදලා තියෙන්නේ 3000 කියන පිරිවිතේ යටතේ. හැබැයි 3000 කියන ටයර් එකක් නැහැලු. ඒ නිෂ්පාදනය කළා. හැබැයි පරණ සප්ලයර් වල තියෙන 2800 ඒ පරණ ගත්ත ටයර් එකමයි. හැබැයි දැන් අපේ ටෙන්ඩර් එකේ දාලා දීලා තියෙන්නේ ඉල්ලලා තියෙන 3000 හින්දා ඒක ඒ සප්ලයි එක නතර වෙලා. දැන් ඒ සප්ලයි ටයර් ඇවිල්ලා ඒ ටයර් තියෙනවා ඒකල වර්ක්ෂොප් එකේ තියෙනවා. හැබැයි බස් ටිකක් නතර වෙලා තියෙනවා ටයර් නැති හින්දා. මේකේ තියෙන්නේ ඇත්තටම මේ ටෙන්ඩර් හදපු එකේ ප්‍රශ්නයක් පිළිබඳ ප්‍රශ්නයක් වගේ තමයි මට දැනෙන විදියට තියෙන්නේ. හැබැයි දැන් ගන්න හදන්නේ ඒ 2800 කියන එකේ. ඉතින් රජයේ ප්‍රසම්පාදනයේ යටතේ අර 2800 3000 ඉල්ලපු එකට 2800 දීපු එකේ වරද යටතේ තමයි ටයර් පාවිච්චි කරන්නේ. හැබැයි මෙතෙක් පාවිච්චි කරලා තියෙන්නේ 2800ම තමයි. ඉතින් කවුද ඒ වැරද්ද කරලා තියෙන්නේ? එතකොට වැරද්ද කරලා තියෙන්නේ වැරද්දක්ද අතපසු වීමක්ද මොකක්ද කියලා මට හරියටම හිතා ගන්න බෑ. හිතුව මතේ කරපු එකක්ද කියන එක මේ කඩාකප්පල් වැරද්දක් කියලා එක විදියකට එනවා. එක පැතිවලින් හිතුවොත් ඒක බලන්න ඕන. නිරීක්ෂණ මේ විමර්ශනය කරලා බාර දෙන්න හදන්නේ මොකද්ද හේතුව කියලා එහෙම වෙච්ච එක. හැබැයි ඒකේ පාඩුව තියෙන්නේ අන්තිමට ළඟකට. ඉතින් මේ වගේ ගොඩක් අඩුපාඩු මේ ආයතනයේ තියෙනවා. විශේෂයෙන්ම ටෙන්ඩර් වල. ඒක කියන්න ඕන අහුවොත් ඔබතුමා ඩිපෝ ගියාම ඒ ඩිපෝ වල අය හොඳට කියයි ওই පිළිබඳ විස්තර.